ගණදෙවියන් කියන්නේ හරිම ආදරණීය මිනිස්සුන්ට ගොඩාක් සමාව දෙන දෙවි කෙනෙක්. ඉතින් ඔයත් ගණදෙවියන්ට වන්දනාමාන කරන කෙනෙක් නම් මට වඩා හොඳින් සමහර වෙලාවට ඔබත් ඒ ගැන දන්නවා ඇති. ගණදෙවියන්ට පාද නමස්කාර ගාථාව කියනවනම් ඔයාගේ ජීවිතේ පුදුම විදිහට එළිය වෙයි, පුදුම විදිහට ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයේ උදා වේවි. ටික දවසක් යනකොට ඔයාටම තේරෙවි මේ ගාථාවේ තියෙන ප්‍රබලත්වය ගැන. ඔයා ගණදෙවියන්ට ගරු කරන, ගණදෙවියන්ව විශ්වාස කරන, ගණදෙවියන්ට ආදරය කරන කෙනෙක් නම් මේ ගාථාව කියලා වඳින්න ඔයාගේ ජීවිතයේ දියුණුව, වාසනාව උදා වෙන හැටි ඔයාටම තේරෙවි. ඉතින් මේක හැමදාම උදේට ඔයා ගණදෙවියන්ට වඳිනකොට මේක කියලා වඳින්න. මුෂික වාහන මෝදක හස්තා චාමර කර්ණ විලම්බිත සූත්‍රා වාමන රූප මහේශ්වර පුත්‍රා විඝ්න විනායක පාද නමස්තේ. මුෂික වාහන මෝදක හස්තා චාමර කර්ණ විලම්බිත සූත්‍රා වාමන රූප මහේශ්වර පුත්‍රා විඝ්න විනායක පාද නමස්තේ. මුෂික වාහන මෝදක හස්තා චාමර කර්ණ විලම්බිත සූත්‍රා වාමන රූප මහේශ්වර පුත්‍රා විඝ්න විනායක පාද නමස්තේ. මේ ස්තෝත්‍රයේ සිංහල තේරුම තමයි මුෂික වාහනයක් මත මෝදක අතතිව සිටින දෙවියනේ චාමරවන් කන්පෙති සහිත දිගු පූජනීය හූයක් හැඳි ශරීරයෙන් මිටි වූ මහේශ්වරගේ පුත්‍ර වූ බාධක ඉවත් කිරීමට අධිපති වූ දෙවියනේ මම ඔබේ පාද නමස්කාර කරමි. ඒ විදිහට තමයි මේක සිංහල තේරුම වෙන්නේ. ඉතින් ගණදෙවියන්ට ආදරය කරන හැමෝම ඔයා ගණදෙවියන්ට වන්දනාමාන කරන කෙනෙක් නම් ඔයාගේ ජීවිතයේ සතුට, සාර්ථකත්වය වගේම ඔයාගේ ජීවිතේ ගොඩක් නිර්මාණශීලීත්වය වැඩි වෙනවා, බුද්ධිය වැඩි කරගන්න පුළුවන්. ඉතින් හැමදාම ඔයා උදේට වඳිනකොට මේ ගාථාව කියලා වඳින්න ඔයාගේ ජීවිතේ වෙනස ඔයාටම බලා ගන්න පුළුවන්. හැමෝටම ආදරණීය ගණදෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕම් ශ්‍රී ගණේශාය නමః. ඕම් ශ්‍රී ගණේශාය නමః. ඕම් ශ්‍රී ගණේශාය නමః.